ඉතින් හදත් අපි වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ. ඉතින් නායබුවන් කියලා පිළිගන්නවා බසන්. මුලින්ම කියන්න ඕනේ පහුගිය දවස් කිහිපයේ ඇතුලේ අපිට දැනගන්න ලැබිච්ච තොරතුරක් තියෙනවා. මොකක්ද? අපි ගැන ආයෙ හොයන්න පටන් අරගෙන. අපේ රණවිරුව ගැන ආයෙ හොයන්න පටන් අරගෙන. ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලේදී සැසියේදී අපේ ලංකාවේ ඉන්න අයට ලංකාව වෙනුවෙන් කතා කරන්න බැරි වෙලා තියෙනවා. ලංකාව වෙනුවෙන් හඬ නගන්න බැරි වෙලා තියෙනවා අපසන්. ඒ අනුව ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ යුද අපරාධ පිළිබඳව සාක්ෂි රැස් කිරීමේ ක්‍රියාවලිය තවත් වසර 2ක් අඛණ්ඩව පවත්වාගෙන යාමට මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට අවසර හිමි වෙලා තියෙනවා. මේක පිළිගන්නේ නැහැ කියලාත් එක්තරා වෙලාවක අදහසක් එතෙන්දී ඇවිල්ලා තියෙනවා. නමුත් මේක ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙච්ච කාරණයක්. මේ කාරණෙත් එක්ක අපි දැක්කා අවුරුදු ගානකට කලින් මේ ලංකාවේ ඇතිවෙච්ච තත්වයේදී ලංකාවේ කොල්ල කෙල්ල ටික බේර ගන්න. මම දැක්ක මේක අපේ පාර්ශවයේම කෙනෙක් තව තැනක කියලා තියෙනවා. ලංකාවේ කොල්ල කෙල්ල ටික බේර ගන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජිනීවා යනකොට අනුර කුමාර දිසානායක පන්සලට ගියාලු මහණෙනි. එතකොට ලංකාවේ කොල්ල කෙල්ල වෙනුවෙන් පෙනී ඉන්න මේ වීරත්වය ප්‍රකාශ කරන හරි මේ ඉදිතර භාවය ප්‍රකාශ කරන මිනිස්සුන්ට ඇයි බැරි වුනේ රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න? මේක ඩීල් එකක්ද? ඔව් මම හිතන්නේ අපි ඔය කතන්දරේ ඔළුවේ තියාගෙනම සහ මේ ඔබ ආරම්භයේදී ප්‍රවේශය ගත්ත විදිහට මේ ජාත්‍යන්තරයේ කොහොමද නැවතත් අපි දිහාට හැරෙන්නේ කියන එකත් ඔළුවේ තියාගෙන වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීම සහ බලයට පැමිණුණාට පස්සේ විශේෂයෙන්ම සිවිල් යුද්ධය අවසන් වීම රණවිරුවා කියන සාධකය සහ යුද්ධයට දේශපාලන නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ කියන හිටපු ජනාධිපතිවරයා සම්බන්ධව ගත්ත ක්‍රියාමාර්ග සහ විශේෂයෙන් රණවිරු සමරුම් වගේ දේවල් වලදී මොන විදිහටද ඔවුන්ගේ ප්‍රතිචාරය යන්නේ නැතුව ඉන්නද අන්තිම මොහොතේ ගියපු හැටි මිනිස්සුන්ට මතකයි සමාජ මාධ්‍ය පීඩනයක් ආවට පස්සේ මේ වගේ දේවල් සහ මේ වසර අවසන් වෙනකොට අවසානයේ පළමු වසර අවසන් වෙනකොට හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සහ ඒ හිමිකම් ඉවත් කිරීම සහ ආරක්ෂාව සම්බන්ධව ඉන්න ස්ථාවරය අපිට මතකයි අනුර ජනාධිපතිතුමා පත් වෙලා පළවෙනි මාස කීපය ඇතුළත හන්දි ගාන ගිහලා මහින්දට දීලා තියෙන ආරක්ෂාවත් අඩු කරනවා කියලා මේ සියල්ල ඔළුවේ තියාගෙන දැන් ඒ වගේම මෙන්න මේ සියල්ලත් එක්ක මේ ඊයේ පෙරේදා නැවතත් කතාවට ලක් වෙනවා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයා අපි අපේ වටිනාකම අපි තියාගන්න ඕනේ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයා විශේෂ ප්‍රකාශයක් කරනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සම්බන්ධව. ඉතින් මේ සියල්ල අපි එකට කියලා කල්පනා කරලා බලන්න ඕනේ. අපි එකට අරගෙන බලන්න ඕනේ. චිත්‍රයක් කියලා කියන්නේ කැන්වස් එකයි තීන්ත ටික මෙතන තියෙනවා, පින්සල මෙතන තියෙනවා, අඳින මනුස්සයා මෙතන ඉන්නව නෙමෙයි. මේ සියල්ල එකතු වුණාම තමයි චිත්‍රය හැදෙන්නේ. සිතුවම නිර්මාණය වෙන්නේ. අහුවේ පටන් ගන්නකොට මේක ඩීල් එකක්ද මොකක්ද? මේකද මේනු පළවෙනි කතන්දරේ අපි අවසාන වෙච්ච ආසන්නතම සිදුවීමෙත් එක්ක අපි කතා කරොත් සරත් ෆොන්සේකා මහත්මයාගේ කතාවට ඒ කතාව අපි පොඩ්ඩක් විශ්ලේෂණය කරොත් ඔබ ඔය අහන ප්‍රශ්න වලට මම හිතන්නේ විසඳුමක් එනවා. පළවෙනි එක අපි සිදුවීමක් හැටියට මතක් කරන්න ඕනේ සරත් ෆොන්සේකා මහත්මයාට ත්‍රස්තවාදී බෝම්බයක් බෝම්බ ප්‍රහාරයක් මොන දුන්නට පස්සේ එතුමා තුවාල වෙනවා. එතුමාගේ බඩවැල් පවා එළියට එනකොට මට මොන ලෝකෙන් හරි සරත්ව බේර ගන්න ඕනේ කියලා ලෝකෙ වටේ යවලා හරි සරත්ව මම බේර ගන්නවා කියන ස්ථාවරයට ගෙනල්ලා සරත් ෆොන්සේකා මහත්මයාව බේර ගන්න දේශපාලන නායකත්වය ඒ හයිය ඒ ඉදිරිපත් වීම දුන්න පුද්ගලයා මහින්ද ජනාධිපතිතුමා. මම හිතන්නේ ඒක ඔහුට තිබුණ අරමුණක් ඔය රටට සාමය උදා කරන්න. ඒ අරමුණට යන්න අවශ්‍ය හොඳම පුද්ගලයා සරත් ෆොන්සේකා මහත්මයා කියන එක ගැන මහින්ද ජනාධිපතිතුමාට තිබ්බ කියවීමක්. ඒ වගේම බීනු තවත් විශේෂ සිදුවීමක් වෙනවා. දැන් මේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මේ බෝම්බ ප්‍රහාරය එන්නේ රටේ හමුදාපතිතුමාට. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ ආරක්ෂක ලේකම්ටත් බෝම්බ ප්‍රහාරයක් කරනවා. ඒ කියන්නේ යුද්ධය අවසන් කරනවා කියලා යම් තීන්දුවක් ගන්නවා නම් සාමයට අපි ළඟා වෙනවා කියලා තීන්දුවක් ගන්නවා නම් ඒකට දේශපාලන නායකත්වය ජනාධිපතිතුමාට මහින්ද ජනාධිපතිතුමා දෙද්දී ඒකට ඊළඟට පසුපෙළ නායකත්වය දෙවනි පෙළ නායකත්වය ලබා දෙන්නේ හමුදාපතිවරු ආරක්ෂක ලේකම්තුමා වෙනත් ඉහළ නිලධාරීන්. එතන ප්‍රධාන චරිත දෙකකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකෙනුත් සරත් ෆොන්සේකා මහත්මයාට යුද හමුදාපති හැටියට බෝම්බ ප්‍රහාර එල්ල වුණාම මහින්ද ජනාධිපතිතුමා ජාතිය අමතනවා. ජාතිය අමතනවා රටට කියනවා. මොකක්ද කියන කතාව? ඒ කතාව ඇතුලේ සරත් ෆොන්සේකාට දෙන වටිනාකම මොකක්ද? මං හිතන්නේ පසන් මේ අපි මේ කතාව පොඩ්ඩක් බලලෙමුද? මා ඔබ අමතනු ලබන්නේ අපරාජයේ යුද හමුදාපතිවරයා ඉලක්ක කොටගෙන කොටි සංවිධානය විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙන සංවේදී අවස්ථාවකයි. අපරාජය විසින් ඉමහත් දුෂ්කරතා මැදයේ ආරම්භන ලද සාමය ඇති කිරීමේ ක්‍රියාදාමය කොටි සංවිධානය විසින් ඒකපාක්ෂිකව බිඳ දමමින් තිබෙන බව අද මුළු මහත් ජාත්‍යන්තර ප්‍රජාවත් සාමයට ලැබී සියලු ජනතාවනු පිළි අරගෙන අවසන්. එම පිළිගැනීම ශක්තියක් බවට පකොටගෙන මතුවී
වී තිබෙන මේ සෑම අභියෝගයකටම මුහුණ දීමට අප රජය සූදානම් බව මා පළමුව අවධාරණය කරනවා. ඒ වගේම දැන් මේ ඔක්කොමල් එකතු වෙලා මේනු අවසානයේ යුද්ධය මේ මිලේච්ඡ ත්‍රස්තවාදය අවසන් කරනවා සහ ඊට පස්සේ අපිට මතකයි අර හමුදාපතිවරු සියලු දෙනාම ඇවිල්ලා යුද්ධය අවසන් කළාය කියන එක නිල වශයෙන් රාජ්‍ය නායකයාට සේනාධි නායකයාට රපෝර්තු කරනවා. ඒ රපෝර්තු කරන වෙලාවේ මහින්ද ජනාධිපතිතුමාට මේ සියලු දෙනාම ඇවිල්ලා අතට දෙනවා. මුළු අපි පොඩි දරුවෝ අපි පාසල මම පාසල යනවා මම පාසල යනවා මේ අපි දැක්ක මේ හිටිය අපේ ජීවිතේ වීරයෝ ඒ වගේම මේනු ඒ වෙලාවේ කේක් එකක් කපනවා ඒ කේක් එක කපන්න දෙන්නේ සරත් ෆොන්සේකා මහත්මයාට ඒ වෙලාවේ අපිට මතකද මේනු සරත් ෆොන්සේකා මහත්මයායි මහින්ද ජනාධිපතිතුමායි එකට හිටපු ඡායාරූප මේ රටේ කොච්චර ජනප්‍රිය වුණාද ත්‍රිවිල් වල සීට් වල පවා ඒ ඡායාරූප ගැහුවා බස් වල ගැහුවා අපි හන්දිගානේ බැනර් ගහලා තියෙනවා පොඩි දරුවෝ ඇටියට ස්ටිකර් වල තියෙනවා. ඉතින් මෙහෙම තිබුණ රට, මෙහෙම එක්සේසත් වෙච්ච රට අවසානයේ සරත් ෆොන්සේකා මහත්මයා ලණුවක් කාලා 2010 මේක සම්පූර්ණ අනිත් පැත්තට පෙරලා ගත්තා. ඒක ගැන අපි වෙනම කතා කරමු. මේක ඒක ගැන කතා කරන්න වෙලාව නෙමෙයි. හැබැයි අපි මේ ආරම්භය දුන්නේ, මේ පසුබිම දුන්නේ මෙහෙම හිටපු මිනිස්සු, මෙහෙම එකතු වෙලා රට බේරගත්ත මිනිස්සු අවුරුදු 15කට පස්සේ වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක සරත් ෆොන්සේකා මහත්මයාගේ කතාවට පිළිතුරු කතාවක් හැටියට දෙන්න. පළවෙනි එක සරත් ෆොන්සේකා මහත්මයාගේ කතාවේදී සරත් ෆොන්සේකා මහත්මයා කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෝටි 50ක් වියදම් කරලා ගේ හැදුවා කියලා. ඔව් සරත් ෆොන්සේකා මහත්මයා මහින්ද ජනාධිපතිතුමා කෝටි 50ක් නෙමෙයි කෝටි 100ක් හරි වියදම් කරලා හැදුවේ කාල්ටන් නිවස නෙමෙයි තංගල් නිවස නෙමෙයි රජයේ නිල නිවස. ඒව ගලවගෙන ගියේ නෑනේ. දෙවෙනි එක එතුමා කියනවා බඩු ටික අරන් ගිහිල්ලා නෑ මේ ඉන්වෙන්ටරි වල ප්‍රශ්න තියෙනවා අරගෙන මේ තියෙනවා කින්දමන්ද කතන්දර. රජයට අයිති දේවල් රජය පවරා ගන්න ඉතුරු බඩු ටික අපි ගන්නම් කියන එක තමයි ස්ථාවර. යම් විදිහකට රජය කියනවනම් මේ ඔක්කොම අපේ කියලා දීලා හිත හදා ගන්න පුළුවන් හින්දා තමයි ඔක්කොම තියලා ගියේ. රජය තාමත් කරන්නේ ප්‍රශ්නේ විසඳන්න නැතුව මෙතන කබෑදෑද ප්‍රචාරණයක් ගෙනියනවා මහින්ද බඩු ටික අරන් ගියේ තාම ඉන්නේ තණ්හාවෙන් කියලා. ඒ හඬ තමයි සරත් ෆොන්සේකා මහත්මයාගේ කතාවේදී අර විජේරාම නිවසයි බඩු අදින්නේ නැහැ කියන කතාවයිත් එක්ක එන්නේ. ඒවා අපි ඒවා සුළු කතා කියලා කියමුකෝ. ඔය ඔක්කොම පැත්තකින් තියෙද්දි අර පැය 24ක් ඇතුළත හිරේ දානවා කියලා ඒ ඔක්කොම පැත්තකින් තියෙද්දි සරත් ෆොන්සේකා මහත්මයා කියනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාව අගය කරලා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මේ රජය මේ රට කොච්චර හැදුවා අපි පිළිගන්නේ නැහැ මහින්ද රාජපක්ෂව හිර කරනකම් මහින්ද රාජපක්ෂගෙන් පරිගන්නකම් මහින්ද රාජපක්ෂගෙන් දඬුවම් දෙනකම් රට හැදුවා කියලා පිළිගන්නේ නැහැ කොච්චර හොඳට මේ රටට කරක් කියලා මේක තමයි මෙනු වෛරය මේක තමයි වෛරයේ කතාව එල්ලලා මරන්න ඕනේ මහින්ද රාජපක්ෂව එල්ලලා මරන්න උවමනාව තිබ්බේ කාටද මහින්ද රාජපක්ෂව එල්ලලා මරන්න බලාගෙන හිටියේ 2008 7 9 වෙද්දි කවුද මහින්ද රාජපක්ෂව එල්ලලා මරන්න අවස්ථාවක් හම්බුනා නම් කකුල් දෙකෙන් එල්ලලා මරන්නේ කවුද එහෙම කරන්න හිටියේ එක මිනිස්සයා ඒ ප්‍රභාකරන් වේලුපිල්ලේ ප්‍රභාකරන් එහෙම කරන්න අවශ්‍යතාවය තිබ්බ එක සංවිධානයකට විතරයි ඒ සංවිධානයේ LTT සංවිධානය එතකොට අද ඔවුන් නැති වෙන්න පුළුවන් ඒ හඬ ඇහෙනවා අපිට ඒ හඬ අපිට ඇහෙනවා දෙවැනි එක සරත් ෆොන්සේකා මහත්මයා කියනවා මහින්ද රාජපක්ෂ මල පෙරේතෙක් වගේ කියලා. ඔහුගේ කතාවේදී ඔහු කියනවා. ඒ වගේම කියනවා බලන්න කාල්ටන් නිවසට වෙලා කකුල් දෙක පළල් කරන් සරමක් ගහගෙන ඉන්න හැටි කියලා. ෆොන්සේකා මහත්මයාට පිළිතුරු දෙන්න අවශ්‍ය නැති වුණත් බෞද්ධ රටක් හැටියට සහ හැම පොයටම විජේරාම නෙමේ කොහේ හිටියත් මේ පාර කාල්ටන් එකටත් පොය දවසේ ධර්මදේශනාව තිබ්බා 263 මගේ මතකේ හරියට. එහෙම වැඩ කරන බලවේගයක් හැටියට මතක් කරන්න කැමති ෆොන්සේකා මහත්මයෝ මල පෙරේතයෝ හඳුනගන්නේ බාහිර ලක්ෂණ වලින්. මල පෙරේතෙක් දැක්කම තේරෙනවා මේ මල පෙරේතෙක් කියලා. අද මහින්ද ජනාධිපතිතුමා බලන්න ගෙදරට එන මිනිස්සු දැක්කම පොඩි දරුවෝ අතපත ගානකොට Tamanට බැනපු, Tamanට විරුද්ධ වෙච්ච, Tamanව දාලා ගියපු මිනිස්සු කාල්ටන් නිවසට එනකොට hina වෙලා පිළිගන්න මහින්ද මහත්තයා. Tamanට දන ගහලා වඳිනකොට අත් දෙක එකතු කරලා ආශිර්වාද කරන මහින්ද මහත්තයා දැක්කම මල පෙරේතෙක් නෙමෙයි පේන්නේ. හැබැයි වෛරයෙන් උද්දච්ච කතා කියන මිනිස්සුන්ව මිනිස්සුන්ට පේන්නේ මල පෙරේතෙක් හැටියට. එතකොට මේ වෛරය වපුරනකොට අපි තේරුම් ගන්න ඕනේ. මේ හඬ ඇහෙනකොට අපි තේරුම් ගන්න ඕනේ. මේ කසකරුවා එනකොට අපි තේරුම් ගන්න ඕනේ ඊළඟට පෙරහැරේ නටාගෙන එන්නේ කවුද කියලා. මීනු ලෝකේ ඕනෑම ත්‍රස්තවාදී සංවිධානයක්, බෙදුම්වාදී සංවිධානයක්, ඕනෑම දේශපාලන සංවිධානයක්, ඕනෑම මිලිටරි සංවිධානයක් නැති වුණාට ඒ දේවල් පටන් ගන්න බලපාපු බීජයන් නැති වෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක වෙච්ච කාලේ තිබුණු හැදුණු මතවාද නැති වෙන්නේ නැහැ. ඒ දේවල් එහෙම් පිටින්ම තාමත් මේ ලෝකේ තියෙනවා. අදටත් LTT සංවිධානය වෙනුවෙන් ලෝකේ මුදල් එකතු කරන මිනිස්සු ඉන්නවා. ඒකට සහයෝගී දෙන සංවිධාන විදේශයන් වල තිබෙනවා. කාලෙන් කාලට වුන් කරන උත්සව පව අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ දේවල් වල අවශ්‍යතාවය, මේ දේවල් වල හඬ තමයි
ඔවුන් හිතන විදිහට ඔවුන්ගේ වීරයා වෙච්ච හැබැයි මුළු ලෝකෙම පිළිගත්ත ලෝකෙ මිලේච්ඡම ත්‍රස්තවාදියා වෙච්ච ප්‍රභාකරන්ව ඝාතනය කරපු මිනිස්සයව කකුල් දෙකෙන් එල්ලන්න අවශ්‍යතාවය තියෙන්නේ කාටද? ඒ අවශ්‍යතාවය තියෙන මිනිස්සුන්ට සල්ලි තියෙනවා. ඒගොල්ලන්ට ඕන කෙනෙක්ට වියදම් කරලා මේ දේවල් කියව ගන්න. එතකොට මේ යන්නේ කොතනද? අපි මේක තේරුම් ගන්න ඕනේ මොකද මහින්ද රාජපක්ෂ කියන්නේ අපි කියමුකෝ යම් විදියකට මහින්ද රාජපක්ෂව කකුල් දෙකෙන් එල්ලලා මැරුවා කියලා. මහින්ද රාජපක්ෂව කකුල් දෙකෙන් එල්ලලා මැරුවා කියලා එල්ලන්නේ මහින්ද රාජපක්ෂව විතරක් නෙමෙයි. ඒ අරමුණ මහින්ද රාජපක්ෂ යුද්ධ ඉවර කරපුවකින් පරිගන්න නම් ඒ මහින්ද රාජපක්ෂව කකුල් දෙකෙන් එල්ලනකොට යුද්ධ නිසා අවුරුදු ගාණක් මැරිච්ච රණවිරුවන්වත් කකුල් දෙකෙන් අපි එල්ලනවා. අබ්බගාත වෙච්ච මිනිස්සුන් කකුල් දෙකෙන් එල්ලනවා. ඇස්සිස්මස් ලේදන් දුන්න රණවිරුවන් මේ අපි කකුල් දෙකෙන් එල්ලනවා. අදටත් රණවිරු සෙවණ වගේ තැන්වල දුක් විඳින කල්පනාවක් නැති සිහියක් කටන්න නැති තමන්ගේ අම්මා තාත්තව ළඟට ආවම අඳුර ගන්න බැරි රණවිරුවන් අපි කකුල් දෙකෙන් එල්ලනවා. මේ කොළඹද දෙහිවැලද නුගේගොඩද හැමතැනම පිපුරිච්ච බෝම්බ වලින් මැරිච්ච මිනිස්සුන් අපි කකුල් දෙකෙන් එල්ලනවා. මේ සියල්ලම කකුල් දෙකෙන් එල්ලලා මේ වියරුව මේ මිලේච්ඡත්වය එළියට දාලා පලිගන්න ඕනේ කාටද? අපිට රිද්දන්න ඕනේ කාටද? ඒ දේ තේරුම් ගන්න. ඒ දේවල් තේරුම් ගත්තම මේ කතාව පිටිපස්සේ තියෙන්නේ කාගේ අවශ්‍යතාවද කියන එක සහ අරගලය වගේ තැන්වලදීත් ඕනේ මහින්ද රාජපක්ෂව එල්ලලා මරන්න. අරගලය වගේ තැන්වලදීත් ඕනේ මහින්ද රාජපක්ෂට ගහලා මරන්න. මේ හැම තැනකම තියෙන එක පදුගුණාකාරය මිනු ඒක තේරුම් ගන්න ඕනේ. අපි කොච්චර අවාසනාවන්ත ජාතියක්ද කියලා තේරුම් ගන්න ඕනේ. මේ දේවල් කියන්නේ අපේ මිනිස්සුන්වම කැත විදිහට පාවිච්චි කරන හැටි තේරුම් ගන්න. අන්න ඒක තමයි මම කියන්න උත්සාහ කරපු දේ තමයි ලංකාවේ මේ වෙනකොට මේ ලෝකයේත් එක්ක බැඳිලා තියෙන ගෝලීය දේශපාලනයක් තියෙනවනේ පසන්. මෙතකොට මේකෙදී අපිව පාලනය කරන ක්‍රමවේද කිහිපයක් තියෙනවා. ඒ වගේම තමයි අර කියපු පහුගිය කතා ටිකත් එක්ක සරත් ෆොන්සේකා එච්චර හොඳ මිත්‍රත්වයක් තියාගෙන ඉඳලා මේ රට වෙනුවෙන් කැප වෙලා සරත් ෆොන්සේකා මේ තරම් වෙනස් වුණේ කොහොමද? මේ තරම් වෙනස් කළේ කවුද? එතකොට ඒ අරමුණත් එක්ක අපි මේ කතා කරපු දාමය, අපි මේ කතා කරපු ක්‍රමවේදය මේක ඇතුලේ එතකොට මේ අරමුණු සාක්ෂාත් කරගන්න කාටද අවශ්‍යතාවය තියෙන්නේ? කාටද මේකේ උවමනාව තියෙන්නේ? එතකොට අපිට මේක පේනවා. මම හිතන්නේ මේ සරල පිළිතුරක් අපි ඔබගේ ප්‍රශ්න පිළිතුරක් දෙන්නම ඕනේ. ඕක තේරුම් ගන්න සරත් ෆොන්සේකා මහත්මයා මහින්ද නායකතුමාට විරුද්ධව ඡන්දෙට එද්දී එතුමාගේ ඡන්ද කැම්පේන් එකට අත ගැහුවා පක්ෂයක මොකද්ද? එතුමාගේ ඡන්ද කැම්පේන් එක එතුමා වෙනුවෙන් වේදිකාවේ කෑගෝ ගහපු මිනිස්සු කවුද? එතුමත් එක්ක එකට ඊළඟ ඡන්දෙදි ඡන්දෙ ඉල්ලපු මිනිස්සු කවුද? එතුමත් එක්ක ඊළඟට ඡන්දෙ ඉල්ලපු මිනිස්සු කවුද? ඊට පස්සේ 2015 මහින්ද ජනාධිපතිතුමා පෙරදුනාට පස්සේ රාජපක්ෂවරුන්ගෙන් පලිගන්න මන්දිරවල පිටිපස්සෙන් ගිහිල්ලා එකතු වෙලා වැඩ කරපු සල්සොම් මතපු මිනිස්සු කවුද? අරගලයේ වෙලාවදී සරත් ෆොන්සේකා අරගල භූමියට එනකොට සරත් ෆොන්සේකා වීරයෙක් හැටියට පිළිගන්න වැඩ කරපු තරුණයෝ හිටපු වැඩ කරපු පක්ෂ මොනවාද? අද සරත් ෆොන්සේකා හොඳ කියන්නේ කාටද? මේ ටික ගැලපුවම මේ කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ කවුද? මේ කුමන්ත්‍රණය ප්‍රායෝගිකව ලංකාවේ දේශපාලනය ඇතුලේ, පාර්ලිමේන්තුව ඇතුලේ, මාධ්‍ය ඇතුලේ, ගම ඇතුලේ හදන්න වැඩ කරපු කරාරපු මිනිස්සු කවුද? පක්ෂ මොනවාද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි යුතුයකම් දන්න ජාතියක් විදිහට එදා මහින්ද රාජපක්ෂ තමන්ගේ යුතුයකමත් එක්ක ඒ අදාළ තැන අදාළ ගෞරවය ඒ යුද්ධයේදී මූලිකත්වය ගත්ත යුද්ධයේදී ඒ පෙරමුණ ගත්ත අයට දුන්නා නම් අද වෙනකොට යන්තම් හරි එහෙම කෙලෙහි ගුණයක් තියෙනවා නම් සරත් ෆොන්සේකට මතක් වෙනවා නම් මේක ගැන මම හිතනවා මීට වඩා හොඳ ප්‍රකාශයක් අපිට යාගෙන් බලාපොරොත්තු වෙන්න තිබ්බා. එහෙම හිතනවා අපි. නමුත් එහෙම වුණේ නැහැ. ඒ නිසා අපි හිතනවා ඉදිරියේදී අපි ජනතාවට තේරුම් ගන්න අවස්ථාව දෙනවා. දැන් මේ මොනවද වෙන්නේ කියලා ඔබට තේරෙයි. ආපු දේ නෙමෙයි, අපි ඕඩර් කරපු දේ නෙමෙයි ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. අපි කියන්නේ කතාවට අපි ඕඩර් කරේ එකක්, අපිට ඇවිල්ලා තියෙන්නේ වෙනින් එකක්. ඉතින් ඒ නිසා ඇවිල්ලා තියෙන දේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මම ආයිත් කියනවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ වගේම මේ මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. අපි අලුත් වැඩසටහන් කිහිපයක් කරගෙන යනවා දිස්ත්‍රික් මට්ටමින්. නවීන රටක් අලුත් පරපුරක්. දැන් මේක කාට හරි හිතෙන්න පුළුවන් පසල් අපි මේක හැමදාම මේ රට හදන්න යනවා, රට හදන්න නැහැ. ඒක එහෙම දෙයක් නෙමෙයි. ඉතින් ඔබටත් සම්බන්ධ වෙන අවස්ථාව තියෙනවා දිස්ත්‍රික් මට්ටමින් අපේ කණ්ඩායම මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරගෙන යනවා. ඔබට තියෙන ප්‍රශ්න, ඔබට දේශපාලනිකව තියෙන ප්‍රශ්න, සමාජීය තියෙන ප්‍රශ්න විවෘතව කතා කරන්න අවස්ථාව තියෙනවා. යෝජනා චෝදනා සියල්ලම බාර ගන්නවද පසක්? අනිවාර්යයෙන්. යෝජනා චෝදනා සියල්ලම බාර ගන්නවා. මේ සියලුම දේවල් එක්ක අපි තව පුංචි කාරණාවක් කියන්න යන්නේ. තව අලුත් වැඩසටහනක් එනවා ඉදිරියේදී සූදානම්ින් ඉන්න. මේක ටිකක් වෙනස් ආකාරයක වැඩසටහනක්. ඔබට නරඹන්න පුළුවන්. මම හිතන්නේ ඔබට
සම්බන්ධ වීමේ අවස්ථාවත් ඉදිරියේදී ඒ තුලින් අවස්ථාවක් ලැබේවි. ඒ නිසා මේ සියලු දේවල් එක්ක අපි අද දවසේ වැඩසටහන නිමා කරනවා. එසේනම් ඔබට ජය. බොහොම ස්තුතියි.